සංසාරෙන් එතෙර වෙන්න හිතනවා නම් හැබෑවටම බුදුන් දෙසූ මග මිස වෙන මගක් මෙතුන් ලෝකෙම නැනේ. නිසි ලෙස ධර්මය දැනගෙන ඒ ලෙස ජීවත් වන අය සංසාරේ දුරු කොට නිවනින් සැනසීම ලබන්නේ. සැබෑවටම සිල්වත් අය නැතිව නොවේ නොපෙනුනාට ඒ සිල්වත් අයට අපිත් මෙහෙම නමස්කාර කරන්නේ. දන් දෙනවා සමහර අය අනේ පිඩු සිතානන් වගේ හිතේ කිසිම සර්දාවක් නෑ. සිල් ගන්නවා තව සමහරු නිවන් ළඟ වගේ හිතාන සිල්වෙදි වගේ හිත පිරිසිදු නෑ. බණ අහනවා සමහර අය රහත් වෙලා වගේ ඉඳගෙන හිතට ගන්න කිසිම දෙයක් නෑ. පුරාජේරුවට ලෝකෙට පෙනෙන්න පින්කම් කළාට සංසාරෙන්